හායි ළමයි මං අද අරගෙන ආවා මං ඩිසයින් 4කටම ආපු ලස්සන ෆ්‍රොක් 4ක්. ඉතින් අපි බලමු. මේ ෆ්‍රොක් එක මේක කට්ටුවක් රෙද්දකින් තමයි මහලා තියෙන්නේ. මේකේ කට්ටුවක් එකෙන් කොටසක් ඉනට එන විදිහට තමයි මම ගත්තේ. මේකේ ස්කර්ට් එකට අනිත් කොටස යන විදිහට තමයි මේක ගත්තේ. මේකේ අත මම මෙතනින් ටිකක් පප් කරලා මෙතනින් ටිකක් ස්මෝක් කරා. ටිකක් වැඩිපුර ස්මෝක් කරා. මෙතනින් මේ විදිහට බටන් ටිකක් අල්ලලා මෙතනින් සිපර් එකක් අල්ලලා ඇඟේ ගානටම වගේ එන විදිහට තමයි මේක මෙහුවේ. ඉතින් ඔන්න ඔහමයි මේ ගවුමේ ලස්සන. ඉතින් ඊගාවට මම මේ ගවුම මේක බෝඩර් රෙද්දක්. මේකේ බෝඩරෙන් මම ප්‍රිල් එකක් දැම්මා. බෝඩරෙන් ප්‍රිල් එකක් දාලා ක්‍රොස් ඕවර් කර තමයි කපලා තියෙන්නේ. අතට පොඩි ප්‍රිල් අතක් තමයි දැම්මේ. ඒකත් එහෙමයි ඉනේ ගානට ඇඟේ ගානට වගේ අරගෙන මෙතනින් සිපර් එකක් දැම්මා. ඉතින් ඔන්න ඔහමයි මේ ගවුමේ ලස්සන. මෙන්න අනිත් ගවුම. මේක නම් විස්කෝස් රෙද්ද. මේක තට්ටු දෙකට වගේ තමයි මං අරගෙන මහලා තියෙන්නේ. තට්ටු දෙකට වගේ මෙතනින් ඕපන් එකක් තියලා බටන් ටිකක් ඇල්ලුවා. මෙතනත් ඒ වගේ මෙතන ඩිසයින් එකක් දාලා මැහුවා. අත් දෙකත් ඒ වගේ පොඩි අත් දෙකක් දාලා මේ ගවුමත් මේ විදිහට වැඩ ඉවර කරා. ඊගාවට මේ ගවුම මේක නම් මේ දැන් මහලා ඉවරුනේ. කස්ටමර් කෙනෙක් ගෙනත් දීපු එකක් මේක. ඒකත් මේ මෙතනින් ඉලාස්ටික් කරලා අත නෝමල් විදිහට තමයි මැහුවේ. ඒ ලයින් ඒ විදිහට තමයි මැහුවේ. ඉතින් ඔයාලටත් මේ ගවුම් ඩිසයින් වලට කැමති නම් මට කියලා මහගන්න ඕඩර් කරන්න පුළුවන්. WhatsApp මැසේජ් එකක් දාන්න. මට පුළුවන් මේ විදිහට ඔයාලටත් ඇඳුම් මහලා දෙන්න. ඒ වගේම ස්කූල් යුනිෆෝම් මහනවා. මේ තියෙන්නේ පුතේකුට මහපු ස්කූල් යුනිෆෝම් එකක්. මේ ෂර්ට් එක. මේ ෂර්ට් එක. ඉතින් ඔයාලට ස්කූල් යුනිෆෝම් සුදු ගවුම් ළමා සාරි මහගන්න කැමති නම් ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් හරහා ඔයාලගේ මෙෂර්මන්ට් එක ලබලා දුන්නොත් මට මහලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ යුනිෆෝම් මහගන්න අවශ්‍ය නම් මගේ අංකේ මම මේ ගෲප් එකේ දාලා තියෙනවා. ඒකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් නැවත ඇඳුම් අරගෙන එන්නම්. ඉතින් සුබ දවසක් ඔයාලට.